හායි අද මං ඔයාලට අරන් ආවේ මේක අනිවාර්යයෙන්ම හදලා රස බලන්න ඕන රෙසිපි එකක්. මේ ස්පැගති රෙසිපි එකක්. මේක අඩු වියදමෙන් මාරම රසට හදාගන්නත් පුළුවන්. අපි බලමු එහෙනම් මේ රෙසිපි එක හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම මං ස්පැගති ටික තඹ ගන්න ඕනි වතුර ටික ලිපෙන් තියාගන්නවා. වතුර ටික නටන් එද්දී මං එකට ස්පැගති ග්‍රෑම් 200ක් දාගන්නවා. ඊට පස්සේ එකට ලුණු තේ හැඳි භාගයක් දාගන්නවා. දාලා මේක ටිකක් බෙරි කරගන්නේ නැතුව තඹ ගන්න ඕනේ. දැන් ස්පැගති ටික තැම්බිලා තියෙන්නේ. මං දැන් මේ ටික තැම්බුණු වතුර ටිකක් වෙනම භාජනයකට දාගන්නවා. මේස හැඳි 6ක් වතුර ඔයාලා ගන්න මේකෙන්. දැන් මේ තියෙන්නේ වතුර ටික හොඳට පෙරාගත්ත ස්පැගති ටික. මං දැන් වෙනම භාජනයක් ලිපේ තියලා එකට පොල් තෙල් ටිකක් දාගන්නවා. තෙල් ටික රත් වුණාට පස්සේ එකට මීට් බෝල්ස් ටිකක් දාගන්නවා. දාගෙන මීට් බෝල්ස් ටික හොඳට බැද ගන්න ඕනේ. දැන් ඒ ඉතුරු තෙල් ටිකටම පොඩියට කපාගත්ත ලුණු ගෙඩියකුයි චොප් කරගත්ත ඉඟුරු සුදු ලුණු ටිකකුයි දාගන්නවා. මේ වෙලාවේදී මේකට මම පොඩියට කපාගත්ත මාළු මිරිස් කරලකුයි කරපිංච ටිකකුයි දාගන්නවා. දාලා ඒ ටික ටිකක් කලවම් කරගන්න ඕනේ. දැන් මේකට 3-5 තේ හැඳි භාගයකුයි මිරිස් කුඩු තේ හැඳි භාගයකුයි දාගන්නවා. පොඩියට කපාගත්ත තක්කාලි ගෙඩියකුත් මේකට දාගන්නවා. මේ වෙලාවේදී තමයි මං අර කලින් බැදගත්ත මීට් බෝල්ස් ටික දාගන්නේ. දැන් මේ සේරම හොඳට කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ මං අර තඹගත්ත ස්පැගති ටිකෙන් අයින් කරගත්ත වතුර ටිකත් මේකට දාගන්නවා. ඒ වගේම කහ තේ හැඳි කාලෙකුත් දාගන්නවා. දැන් පියනෙන් වහලා මේක විනාඩි 2ක් විතර අඩු ගින්දරේ ටිකක් උයා ගන්න ඕනේ. විනාඩි 2කට පස්සේ මම මේකට උකු පොල් කිරි කෝප්ප කාලකුයි රසායන ලුණු ටිකකුයි දාගන්නවා. ලුණු වැඩි කරගන්න එපා මොකද ස්පැගති වලත් ලුණු තියෙනවා. දැන් අන්තිමටම මේක හොඳට නටාගෙන එද්දී ලිප ඕෆ් කරලා මං ස්පැගති ටික මේකට දාලා මේ මිශ්‍රණෙත් එක්ක මේ ටික හොඳට කලවම් කරගන්නවා. මේ වෙලාවේදී එන්නේ මේකෙන් මාරම සුවඳක්. ඒ වගේම මේක ඇත්තටම මාරම රස රෙසිපි එකක්. ඔයාලත් අනිවාර්යයෙන්ම මේ රෙසිපි එක රස බලන්නම ඕනේ. රස බලලා රස කොහොමද කියලා මටත් කියන්න. ඒ වගේම මේ වගේ වීඩියෝ දාපු ගමන් දැනගන්න මගේ පුංචි කිචන් YouTube channel එකත් subscribe කරලා තියාගන්න. එහෙනම් තවත් මේ වගේ අලුත් රෙසිපියක් අරන් ආයිමත් මං එන්නම්.